ආයුබෝවන් හැමෝටම මේක මම මේ අද මගේ වගාව ඉන්නේ මේක ඇවිල්ලා මාසෙකුත් දවස් 10ක් විතර වයසයි. දැන් ඔයාලට මම අද කියන්න යන්නේ කොහොමද කොළ කොඩවීම හඳුනාගන්නේ සහ ඒකට ප්‍රතිකාර කරන්න කියලා. එතකොට මේ වගාවේ තවම එහෙම ලොකුවට කොළ කොඩවීමක් ඇවිල්ලා නැහැ. එතකොට මම මේකට දවස් 6න් 6ට ඇබමැක්ටින් සහ ඇඩ්මයර් කියන කෙමිකල් එක මාරුවෙන් මාරුවට ගහලා තියෙන්නේ. හරිද? දැන් මම ඔයාලට කියන්න යන්නේ හදිසියවත් ඔයාලගේ වගාවක දරුණු කොළ කොඩවීමක් ආවොත් ගහන්න ඕනේ බෙහෙත් මොනවද කියලා. එතකොට මේ ඇබමැක්ටින් එකයි ඇඩ්මයර් එකයි ගහන්නේ ප්‍රිවෙන්ටේෂන්. ඒ කියන්නේ ලෙඩක් එන්න කලින් අපි ඒක ගහනවා වගාවට ඒ ලෙඩේ පැමිණීම වළක්වා ගැනීමට. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ට්‍රිප්ස්ලාගේ ඇටැක් එකක් ආවොත්, ඒ කියන්නේ පැලමැක්කගේ ඇටැක් එකක් ආවොත් එහෙම කොළ ගොඩාක් උඩට නැමෙනවා. එතකොට දල්ලේ කොළ තමයි නැමෙන්නේ. ලොකු කොළවලට වැඩිය දල්ලේ කොළ නැමෙන්නේ ඔයාලට ওই ෆොටෝ එකේ පේනවා. එතකොට මේකට ගහන්න ඕනේ බෙහෙත් ගැන කතා කරද්දී අංක එකට මම මේ බෙහෙත් ඔක්කොම ගහලා බලලා ප්‍රතිඵල ලැබෙනේවා විතරයි ඔයාලට ඔය කිය. එතකොට රේඩියන්ට් එක ගැන කතා කරොත් ඒක ස්පර්ශ කෘමිනාශකයක්. ඒ වුණාට ඒක පත්‍ර හරහා විනිවිද යනවා කියලා තියෙනවා. එතකොට ඔයාලා මේක ගහද්දී පත්‍රවල උඩටයි යටටයි දෙකටම තෙමෙන්න ගහන්න ඕනේ. හරිද? ඊළඟට රේඩියන්ට් එකට පස්සේ තව එකක් තියෙනවා. ඒක තමයි එවිසැක්ට්. එතකොට මේකත් ගොඩක් සැර කෘමිනාශකයක්. මේකටත් ට්‍රිප්ස්ලා හොඳට මැරෙනවා, හොඳට ආන්සර් කරනවා. ඊළඟට ඔයාලට තවත් ওই දෙකත් නැත්තම් තවත් එකක් තියෙනවා සක්සස්. දැන් ওই සක්සස් එකත් ඒ වගේ ඔය කෘමිනාශක තුනම පැලමැක්කන්ට ආන්සර් කරනවා. ඊට පස්සේ අපි යන් මයිටාව ගැන කතා කරන්න. එතකොට ඔයාලට පේනවා ওই ෆොටෝ එකේ මයිටාවුන්ගේ කොළ කොඩවීම කොහොමද හඳුනාගන්නේ කියලා. ඒකේ එතකොට කොළ යටට නැමිලා තියෙන්නේ. ඒ වුණාට බලන්න ඒක හොඳට එහෙම යටට නැමිලා තියෙනවා. එතකොට ඕක ට්‍රිප්ස්ලාගේ හානියමුයි මයිටාව හානියමුයි ලේසියෙන්ම ඔයාලට හඳුනා ගන්න පුළුවන්. ට්‍රිප්ස්ලාගේ උඩට නැමිලා තියෙන කොළ මයිටාවුන්ගේ පහළට නැමිලා තියෙන්නේ. එතකොට මයිටාව මර්ධනය කරගෙන ගන්න අපිට ඇබමැක්ටින් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අර ප්‍රිවෙන්ටේෂන් මෙතඩ් එකක් වගේ තමයි. මොකද ලොකුවට ඒකට මැරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි වගාවකට මයිටාව ඇටැක් එකක් ආවොත් ලොකුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් කෙමිකල් දෙක තුනක් තියෙනවා. අංක 1 සන්මයිට් කියලා ඔය ඔයාලට පේනවා ඇති. ඒ කෙමිකල් එක ගොඩක් හොඳයි, ගොඩක් ආන්සර් කරනවා. එතකොට ඒකත් ගස්වල උඩයි යටයි හොඳට තෙමෙන්න ගහන්න ඕනේ. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මයිටිගේට්. ඔයාලා අහලත් ඇති. ඒකත් ඒ වගේ ඒකත් පාවිච්චි කරන්න පුළුවන් අපිට මයිටා ඇටැක් එකක් ආපුවාම. ඊට පස්සේ තව එකක් තියෙනවා සල්ෆර්. මේක ඇවිල්ලා මේක ෆංගි සයිඩ් එකකුයි මයිටා උන්ටයි දෙකකුලටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා මල් තියෙන කාලේ මේ සල්ෆර් එක ගහන්න එපා. මොකද මල් හැලෙන්න බලනවා. ඒ කියන්නේ මල් එන්න කලින් මයිටා ඇටැක් එකක් ආවොත් එහෙම අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තව ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මොකද ඒකෙන් මොකද්ද ෆංගලුත් මර්ධනය වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු සුදු මැස්සා ගැන. සුදු මැස්සගේ හානියකදී ඔයාලට ඔය පේනවා ෆොටෝ එකේ සුදු මැස්ස සාමාන්‍යයෙන් පත්‍රයේ යට ඉඳන් විෂෝරා බොනවා. ඒත් කොලේ උඩට නැමෙනවා. ඒ වුණාට ඒක සාමාන්‍යයෙන් හොඳට බැලුවොත් අඳුන ගන්න පුළුවන් සුදු මැස්සා පත්‍රයේ යට ඉන්නවා. පියවි ඇසට පේනවා. ඊට පස්සේ ඔයාලට ඒත් පේන්නේ නැත්නම් ඔයාලගේ ෆෝන් එක හරි කාචයෙන් හරි ඒක පොඩ්ඩක් zoom කරලා බලන්න පුළුවන්. නැතත් ගහක් කොල්ලද්දි සුදු පාට මැස්සෝ යනවා නම් ඒක අපිට පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. එතකොට සුදු මැස්සා ගැන කතා කරද්දී සුදු මැස්සට තියෙන කෙමිකල් පාලනය කරන්න පුළුවන් කෙමිකල් එවිසැක්ට්. මේක එවිසැක්ට් එක ගැන මම කලින් ඔයාලට කිව්වා. මේ වීඩියෝ එකේම තියෙනවා. ඊට පස්සේ ප්‍රොපනෝපෝස්. ප්‍රොපනෝපෝස් කියන්නේ ටිකක් ගඳ සැර බෙහෙත් එකක්. එතකොට අපි මේ හැම කෙමිකල් එකක්ම ස්ප්‍රේ කරද්දී අනිවාර්යෙන් මාස්ක් දාගෙන අත් ග්ලව්ස් දාගෙන ඒ විදිහට ප්‍රොටෙක්ෂන් ඉක්විප්මන්ට් පැළඳගෙන තමයි ඒව කරන්න ඕනේ. එතකොට ප්‍රොපනෝපෝස් එකත් හොඳයි. ඒකත් උඩටයි යටටයි දෙපැත්තටම ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට වෛරස් රෝග ගැන කතා කරද්දී වෛරස් රෝග වලට බෙහෙත් නැහැ. එතකොට ඔයාලා මේ වෛරස් රෝග ගහින් ගහකට යන එක තමයි පාලනය කරගන්න සිද්ධ වෙන්නේ. එතකොට මේකට මැස්සොන්ට ගහන බෙහෙත් වලින් සාමාන්‍ය මැස්සෝ හරහා තමයි ඔක වෛරස් මේ ගහකින් ගහකට යන්නේ. එතකොට එක ගහක විෂෝරා බීලා ඊළඟ ගහට යද්දී ඒ වෛරස් එක ඊළඟ ගහට යනවා. එතකොට ඔයාලා අංකයකට වෛරස් රෝගයක් දැක්ක ගමන් ඒ ගහ ගලවලා අයින් කරන්න. මොකද දෙපාරක් හිතන්න එපා. ඒක වගාවේ තිබ්බොත් තව පැතිරිලා යනවා. ඊළඟට
ඔය මැස්සොන්ට ගහන ඇඩ්මයර්, ඊට පස්සේ ඇඩ්මයර් කියන්නේ මේ ඉමිඩක්ලෝරොපීල්, ඊට පස්සේ ප්‍රොපනෝපෝස්, ඒ වගේ කෙමිකල් වලට ඔය මැස්සෝ මැරෙන්න කෙමිකල් එකක් ගහන්න. එතකොට වෛරස් රෝග පාලනය කරගන්න පුළුවන්. ඉතින් වෛරස් රෝග ගැන කතා කරද්දී ඒක අපිට වෛරස් එක මරන්න ක්‍රමයක් නෑ. මොකද වෛරස් එකක් එහෙම ලේසියකට මරන්න බෑ. ඒවා බෑ මේවා කරන්න. එතකොට ඒක පැතිරීම පාලනය කර ගැනීමට තමයි අපිට පුළුවන්කමක් තියෙන්නේ. අපි කුඩිත්තගේ හානිය ගැන කතා කරොත් කුඩිත්තගේ හානියමුත් සාමාන්‍යයෙන් කොළ යටට තමයි නැමෙන්නේ. උනාට මයිටාවුන්ගේ හානියයි කුඩිත්තගේ හානියයි දෙක පහසුවෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඔයාලට ওই ෆොටෝ දැක්කහම ඒක තේරෙනවා ඇති. ඊට පස්සේ කුඩිත්තගේ හානිය සාමාන්‍යයෙන් මහ ලොකු අසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍යව ඇබමැක්ටින්, ඊට පස්සේ ඉමිඩක්ලෝරොපීල් වගේ සැර අඩු කෙමිකල් එකකින් උනත් පාලනය වෙනවා. එතකොට කුඩිත්තට ඒ දේවල් තමයි ඉතින් ගහන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ නෝමලි ගහගෙන ඉන්න කෙමිකල් වලටම කුඩිත්තගේ හානිය පාලනය වෙනවා ගොඩක් දුරට. තව දෙයක් තියෙනවා, ගොවියෝ සාමාන්‍යයෙන් පොහොර එකක් දාලා, කියන්නේ අපි පොහොර එකක් දාලා සමහරට ওই පොහොර ඩෝස් එක වැඩි වුණාම කොළ සාමාන්‍යයෙන් කොළ කොඩ වෙනවා. ඒක උඩට තමයි කොළ කොඩ වෙන්නේ. එතකොට අපි ඒකට රැවටෙනවා, ගොවියෝ රැවටෙනවා මේක මොකෙක් හරි සතෙක්කින් වුණ හානියක් කියලා. යාලා මොකද කරන්නේ? අනවශ්‍ය විදියට කෙමිකල් අරන් ඇවිල්ලා ගහනවා. එතකොට ඒ කෙමිකල් වලින් තේරුමක් නැහැ, වියදම වැඩි, ගහටත් ඒක ස්ට්‍රෙස් එකක්. එතකොට ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ කොලයක් කොඩ වෙලා තියෙද්දි ඒකට අංකයකට ඔයාලා හේතුව හොයාගන්න ඕනේ. දැන් ඔය ෆොටෝ එකේ පේනවා වලට ඔය කොළ කොඩ වීම ඔය පොහොර වැඩි වීමක් නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඕනනම් බෑග් එකට වතුර ටිකක් වැඩිපුර දාලා හොදලා යවන්න තමයි පුළුවන්. එහෙනම් ඔයාලට ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට. ඊට පස්සේ ඔයාලට මේකට ඔයාලට මොකක් හරි හඳුනා ගන්න බැරි ලෙඩක් තියෙනවා නම් ඔයාලගේ මේ වීඩියෝ එක බලලත් ඔයාලට හඳුනා ගන්න බැරි නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ එක කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මම මේකට මොකද්ද ගහන්න ඕනේ බෙහෙත් එක කියලා කියන්නම්. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, එහෙම කරලා සපෝට් එකක් දෙන්න. හරි, thank you.